ආයිබෝවන් මනෝජ් මහත්තයා විශ්වාධිපති YouTube channel එකෙන් ඔබතුමා විශාල දැනුමක් පෙන්නලා තිබුණා. ඔබට මේ දැනුම ලැබුණේ කොහොමද කියලා අපිට පහදලා දෙන්න පුළුවන්ද? ඒ වගේම අපේ දැන් ඉන්න ජනාධිපතිතුමාගේ පාලන තත්ත්වය ඉදිරියට මොන වගේ වෙයිද? ඒක නම් බොහොම වටින ප්‍රශ්නයක් තමයි ඇහුවේ. මොකද්ද මගේ මේ දැනුම හම්බෙච්ච විදිය. මම ඇවිල්ලා මේ දවසකදී ඒක අද මේ ගත්ත දැනුමක් නෙමෙයි. දැන් අවුරුදු 10කට 12කටත් වැඩි මට මේ දැනුම හම්බෙලා. එතකොට මේ දැනුම හම්බෙලා වියලා මම සමාජයේ ඉන්න අපේ මහත්තුරු දැනුවත් කරා, පරිසරයේ තව අය දැනුවත් කරා. මෙහෙම මේ විදියට මෙහෙම මට දැනුමක් හම්බෙලා තිනවා. මේ දැනුම සමාජගත කරගන්න ඕන කියලා. ඊට පස්සේ මම පොත් ලියලා පෙන්නුවා නොපෙනෙන ලෝකයේ ගැඹුර මනුස්ස ශරීරයත් තුළ මනසින්කල කාවේශනය ඔබ මෙතෙක් නුදුරු සත්‍ය විද්‍යා දැක්ම සසර ගමනක දුර බුදුදහමට අනුව විශ්වගෝලීය සටහන් ඔය වගේ මම පොත් පෙළකුත් ලියලා පෙන්නුවා. එහෙම පෙන්නලා ඉතින් මම රට තුළ වෙන හැමදේම එක එක්කෙනා අඳුරන යාළුවෝ අතරේ මිනිස්සු අතරේ ඔහම කතා කර ගියා. ඊට පස්සේ අපේ මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ලංකාවේ අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අමතරව ඡන්දය ඉල්ලන්න පටන් ගත්තා. මං ගුවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා රටේ ඡන්දය ඉල්ලලා දිනනවා. ඒ දිනන හේතුව මොකද? හේතුව ලංකාවේ ඉසමුදුනෙන් ලේගැල්මක් අවශ්‍යයි කියලා. ඒ කියන්නේ ලංකාවේ උඩින් මේ ලේගැල්මක් ඕන රජ කෙනෙක්ගේ කියලා. ඒතකොට රජ කෙනෙක්ගේ ලේගැල්මක් ඕන වෙනවා. මං ගෝ මාස 3ක් ඇතුළත අනිවාර්යෙන් ඉසමුදුනෙන් ලේගැල්මක් අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා කියලා. ඒතකොට ඉතින් කාණ්ඩේ මට කිව්වා ඔය කොහේ සිද්ධ වෙන්නද? ඔය කිව්වට ඔය වැඩකට ඇති කතන්දරද කියලා. නමුත් ඉතින් ඒ ලේගැල්ම ඒ විදිහට සිද්ධ වුණා. මොකද රජතුමා මොකද අයියා මොකද මල්ලි මොකද එකම ලේ වලින් තමයි මේ ප්‍රශ්නේ විසඳුනේ. ඊට පස්සේ මම ඕම ඉන්න ගමන් අපේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ලංකාවේ රජකමට ආවා. ඊට පස්සේ මම කිව්වා මෙහෙමයි මේ රටේ දැන් ඉසමුදුනෙන් රජ කෙනෙක්ගේ ලේගැල්මක් ගියා. ඒ වගේම සෙබළුන් අතරේ ඒ කියන්නේ සෙබළ රට පුරාම මේ හැමතැන්වලම වීදිච්ච ලේ වලට සබහාදාමේ මිනිස්සු ඝාතනය නොවන විදියට ලේ වලින් මේ පෙඟිච්ච ක්‍රමයට මේ පරිසරය මේ අදූෂ්‍යමාන බලවේගයක් ගමන් කරන්න හදන්නේ. ඒකින්ද තමයි අපේ මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා හමුදා සෙබළෙක් වශයෙන් හමුදාවේ ඉඳපු නිලධාරියෙක් වශයෙන් රජකමට පත් වෙනවා කියලා. එහෙම පත් වෙලා වියලා ඒ රජකමත් එක්ක මේ පරිසරය තුල මේ මොකද බුදුදහමේ රටක් හින්දා මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රට දාලා මේ රටින් පැනලා ඒ කියන්නේ පළවහ යනවායි කියන එක මම ඒ වෙලාවේ පැහැදිලි කරා. ඒ වෙලාවේ හැමෝම මට ගුවා එහෙම වෙන්නේ කොහොමද? එහෙම වෙන්න මොනම හේතුවකටවත් විදියක් නැහැ. මොකද හේතුව මේ ලංකාවේ ඉඳපු බලගතු මේ හමුදා නායකයෙක් ඒකින්ද හමුදා නායකයෙක් හින්දා මේ එහෙම වෙන්න බෑනේ කියලා මං කිව්වා මෙහෙමයි කතාව. නමුත් ඉතින් කාලේ එන්න ඕන වෙලාව එන්න ඕන ඒ දිනේ වෙනකන් ඉවසගෙන ඉන්න කියලා. ඒතකොට මම ඔය යන දවස් දෙකකට කලින් මං අපේ තව හිතපොතෙක් එක කිව්වා. තව දවස් දෙකයි වෙලාව තියෙන්නේ. තව දවස් දෙකක් ඇතුළත අපේ මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට දාලා යනවා කියලා. ඊට පස්සේ ඒක ඒ වෙලාවේ වහලක් ගන්න ලී ඉරේ ලී ගගා ඉඳී ඒ වෙලාවේ මං පැහැදිලි කරා. ඊට පස්සේ ඔහොම යන ගමන් මේ රනිල් වික්‍රමසිංහ රටේ ජනාධිපති වෙන එක මං කිව්වා මෙහෙමයි මේ විදිහට මෙහෙම ජනාධිපති වෙනවා. ඒ ජනාධිපති වුණාට ඒක ඇත්තට ලොකුවට කරගෙන යන්න බෑ. ඒක සාමාන්‍ය තත්ත්වෙන් විසඳිලා යනවා කියලා. ඉතින් එහෙම ගිහිල්ලා වියල්ලා ඒ ඔක්කොම කතන්දර එහෙම වුණාට පස්සේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ජනාධිපති වෙනවයි කියලා ඒ කතාවත් එහෙම පැහැදිලි වෙගෙන ආවා. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ජනාධිපති වුණාට මොකද රට කරගෙන යන්න හරි අමාරුයි. රට කරගෙන යන්න පුළුවන්. බැරිකමක් නැහැ. රට කරගෙන යන්න මේ සබහාදාමේ තියෙන මේ අදූෂ්‍යමාන බැඳීමත් එක්ක එකතු වෙන්න පුළුවන් වෙනවා. අදූෂ්‍යමාන බැඳීමත් එක්ක එකතු වුණාට පස්සේ රට කරගෙන යන්න පුළුවන්. මොකද මේ ලෝකේ ඕනම රජ කෙනෙකුට අදූෂ්‍යමාන බැඳීමක් ඕන. සබහාදාමේ ඉන්න රුන්ද ලොකු බලවේගයක් ඕන. එයා තමයි ආරක්ෂා කරන්නේ. එයා තමයි ඒ දේ රැක දෙන්නේ. විය යුතු දේ කියා දෙන්නේ. කෙරෙන්න ඕන දේ තැනට එකයි යන්නේ. එතකොට එහෙම නැතුව මේ රට කරන්න බෑ මිනිස්සෙක් වුණාට. මොකද මේ අපි මිනිස්සු වශයෙන් ඉපදුනාට අපි తాවකාලික ස්ථානකට ඇවිල්ලා තියෙන්නේ. මේ తాවකාලික තැනකට ඇවිල්ලා ඉන්න මේ අවධියක මේ පරිසරයේ අපි නිකන් අමූතු විදියට අපි මේ රටක් පාලනය කරන්න හදනවා. එහෙම කරන්න බෑ. මොකද මේ පරිසරයේ කෙරිය යුතු දේවල් දින රජ කෙනෙක්ගේ අතින්. ඒ රජ කෙනෙක්ගේ අතින් කෙරෙන්න ඕන දේවල් දෙන්නේ අදූෂ්‍යමාන බැඳීම. ඒකින්ද මේක මොකද්ද දන්නවද වෙන්නේ යන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ අතින් මේ රට යනවා වෙන අපි කවුරුන් නොහිතන කෙනෙකුට.
ඒ ගිහිල්ලා ඒ පුද්ගලයාට මේ අදූෂ්‍යමාන බලවේග බැඳීම තියෙනවා. ඒ බලවේග ශක්තිය තියෙනවා. එතකොට ඒ ශක්තියත් එක්ක අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා මේ රට ඒ පුද්ගලයා අතටපත් වෙනවා. මොකද ජනාධිපතිතුමාටත් පුළුවන් ඒ පුද්ගලයාත් එක්ක මේ රට කරගෙන යන්න, පාලනය කරගෙන යන්න. එතකොට මම කියන්නේ ඒක අසාමාන්‍ය දැනුමක් තියෙනවා. විශ්ව ශක්තිය තියෙනවා. එතකොට මේ පරිසරයේ තියෙන ගොඩාක් දැනුමක් එක්ක රජ කෙනෙක් පහළ වෙනවා. එතකොට ඒ පහළ වෙනවයි කියන එක අද ඊයේ නෙමෙයි කියලා තිබ්බේ. එතකොට ආතර් සී ක්ලාක් කියන මේ ඇමරිකාවේ මිනිස්සයා ලංකාවේ මරනලු අධ්‍යාත්මික රජ බිහි වෙනවා. අධ්‍යාත්මික රජෙක් ලංකාවේ බිහි වෙනවා තමයි. අධ්‍යාත්මික කියන්නේ අත් දෙක ලොකුයි කියන එක නෙමෙයි. අත් දෙක ලොකුයි කිව්වට අධ්‍යාත්මික වෙන්නේ. අධ්‍යාත්මික කියනොත් මේ පරිසරයේ තියෙන සියලු සම්පත් ගහකොළ සතා සිව්පාවා මේ සියලු දේ ගැනම ලොකු පැහැදීමක් ඕන. පරිසරයට ආදරය කරන්න. එහෙම රජෙක් වුණොත්, එහෙම කෙනෙක් වුණොත් රට පාලනය කරන්න ඕන. බුදුදහමට නිග්‍රහ කරන්නේ නැතුව, බුදුදහමට සැලකිලි කරලා අනිත් ආගම් වලට නිග්‍රහ කරන්නේ නැතුව ඒ දියල් දේවල් වලට සැලකිලි කරලා අපේ හැදෙන පරපුර ගැන හොඳට හිතලා පරපුරට කෙරෙන්න ඕන දේවල් බලලා එතකොට බලන්න ජනාධිපතිතුමනි ඔබතුමා කොහොමද කියලා මේ දේවල් කරගෙන යන්නේ. ලංකාවේ තියෙන කිසිම වස්තුවකට ඔබ කිසිම ගෞරවයක් නැහැ. එතකොට මේ අපි ආපු මේ රාජතාන්ත්‍රික අපේ රජවරු අතර කිසිම ගෞරවයක් නැති වුණා. ගහ කපලා වීසි කරා, ගල කඩලා වීසි කරා, සතා මරලා වීසි කරා. ළමා පරපුර ඉවර වුණා. එහෙම නෙමෙයි. ළමා පරපුර රැකෙන්න ඕන. අද බලන්න මේ ලංකාව තුල ඉරගෙදර අපේ මේ පොඩි ළමයි කොච්චර ඉන්නවද? මේ ළමයි ගැන ඔබට හිතන්න කාලයක් නැති. ඉතින් ඒකින්ද මගේ ළඟ දැනුම ගොඩාක් තියෙනවා. මේ දැනුමෙන් මේ රටපුණත් පෝෂණය කරන්න දැනුමක් තියෙනවා. කන්දක් කියන්නේ මොකද්ද? ගලක් කියන්නේ මොකද්ද? මේ අපේ පරිසරයේ ගහකොළ කියන්නේ මොකද්ද? මේ සියලු දේම මම මනුස්සර වලට පවා ගලපලා පහදලා දෙනවා. ඉතින් ඒකින්ද මෙතනින් එහාට ඉදිරියට යන්න නම් මේ පරිසරයට ආදරය කරන්න, ගහට කොළට ආදරය කරන්න ඕන, හැම දෙයකටම ආදරය කරන්න. මේ දරු පරපුර බේර ගන්න ඕන. එතකොට මේක බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ මෙතන සිදු වෙන්නයි යන්නේ. ඒකින්ද අපිට බලහත්කාරයෙන් කවදාකවත් මේ රට පාලනය කරන්න බෑ. ඉතින් ඒකින්ද මම දැන් ඉන්න ජනාධිපතිතුමාට කියන්නේ ජනාධිපතිතුමනි ඔබට පුළුවන් මේ රට පාලනය කරන්න. කොහොමද පාලනය කරන්න ඕන? මේ පරිසරයේ අදූෂ්‍යමාන බලවේගයක් ළඟ ආදරය කරන්න ඕන. අදූෂ්‍යමාන කියන්නේ මේ ඇඟට එනවා. ඒ කියන්නේ විශ්ව ශක්තිය කියලා එනවා ඇඟට යම් බලවේගයක්. ඒකට කියන්න වෙන්නේ විශ්ව ශක්තිය නෙමෙයි. විශ්ව ශක්තිය නම් මේ සෝබාදාම තුළ මේ මම කතා කරනවා වගේ මම කියනවා වගේ ශක්තිය තියෙන්න ඕන. කර්ම ශක්තියකින් ඔබ පිටක් ගත්තොත් ඔබට ඒ රට කරගෙන යන්න බෑ. කර්ම ශක්තියක් කියලා බෑදලි කරන්නේ මනුස්ස ශරීරයකට නොපෙනෙන මලගිය ප්‍රාණයක් ගමන් ගත්තම ඒ පුජ්‍යලයාගෙන් රජ කෙනෙක් වුණාම තෙල් ගාන්න, එහෙම නැත්නම් නූල් දාන්න ආරක්ෂාවල් ඉල්ලන්න බෑ. ලංකාවට රජෙක් නම් කිසිම කෙනෙක්ගෙන් ආරක්ෂාවක් ඕනේ නැහැ. සෝබාදාමේ ආරක්ෂාව ඇති. ඒකින්ද ඒ පුජ්‍යලයාගේ මේ ලෝක ගමන වෙනස් කරගන්න මනුස්ස ශරීරයක තුල తాවකාලික ගමනකට එනවා. ඒ ගමනට ආපු ඔබ රජකමට ඉන්න ඔබ ඒ පුජ්‍යලයාගෙන් පිටක් ගන්නවා. එතකොට ඔබ ඒ පුජ්‍යලයාට යටහත් වෙන්න ඕන. එහෙම යටහත් වෙන්න එපා. අපි මේ සෝබාදාමට ආදරය කරමු, ගහට කොළට ආදරය කරමු, පරිසරයට ආදරය කරමු, දී ගොවිතැනට ආදරය කරමු. එහෙම ආදරය කළා අපි ඉදිරියට එමු. මගේ ළඟ ලොකු දැනුමක් දිනවා. මම මෙතනින් එහාට තව හොඳ ලොකු වීඩියෝ ලබා දෙනවා. එන්න මට පොඩ්ඩක් ඉඩ දෙන්න. මා කෙරේ පොඩ්ඩක් හොයලා බලන්න. මට ඔබ අපේ මේ රටේ ඉන්න ජනතාවට කියන්නේ මම පොත් ලියන්නම් ඕන જાතියකට. ඔයගොල්ලෝ ඉල්ලන ඕන જાතියකින් පොත් ලියන්න. මට කියන්නේ ඉස්කෝලවල නෙමෙයි විශ්වවිද්‍යාලවල උගන්වන්න උනත් මම පොත් ලියන්න මට හැකියාව තියෙනවා. ඉතින් ඒකින්ද මගේ හැකියාවත් එක්ක මේ රට තුල ලොකු ඉඩක් ගන්න පුළුවන්. ඉතින් ඒකින්ද මම ඕගොල්ලන්ගෙන් ඉල්ලන්නේ මගේ විශ්වාසවල YouTube channel එකට එකතු වෙලා මම මේ කියන දේ බලලා මට මේ ගමන යන්න කවුරුත් උදව් කරන්න කියලා තමයි මම ඕගොල්ලන්ගෙන් ඉල්ලීමක් තියෙන්නේ.